හායි ඔයාලා හැමෝටම අපි හරියටම ජනවාරි 10 වෙනිදා පවුලේ කට්ටියත් එක්ක රුවන්වැලි සෑය උඩමළුවේ පැත්ත වන්දනා කරන්න කියලා ආවා. අපේ ගමේ නෑදෑයෝ කට්ටියකුත් එක්ක එයාලා බස් එකේ ඇවිල්ලා අපි එනකන් ඉතින් ඔන්න ඉන්නවා. අපි දැන් ගෙදර ඉඳන් එහෙ එන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් ඔන්න වෙස්සගිරියත් පාස් කරගෙන එන ගමන් තමයි දැන් ඉන්නේ. ඔයාලා බලන් ඉන්නකෝ ඉතින් කොහමද කියලා. ඔන්න ඉතින් අපිට දැන් කට්ටියවත් හම්බෙලා අපේ රුවන්වැලි සෑය වන්දනා කරන්න එන ගමන් තමයි ඉන්නේ. ඔයාලා බලන් ඉන්නකෝ ඇත්තටම අද දවස වහිනවා. ඒ කියන්නේ මේ දවස වහිනවා. හැබැයි අපි වන්දනා කරන එක වෙලාවකවත් ඇත්තටම අර වෙන වෙලාවට වහින තරම් වැස්සේ නැහැ. දැන් අපි පූජා කරන්න ඕනේ දේවල් මල් ඊට පස්සේ බුද්ධ පූජාව ඒ දේවල් අපි උතන හදාගෙන තමයි රුවන්වැලි සෑයට ඇතුල් වුණේ. ඒ ටිකත් හදාගෙන ඔන්න ඉතින් දැන් අපි ඔක්කොම කට්ටිය එක තැනකට ඇවිල්ලා වැලමළුවට ඇවිල්ලා අපි දැන් ඔය වාඩි වෙලා බණ අහන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ අපේ පන්සලේ ස්වාමින් වහන්සේ අපිට ගාථා කියනවා රුවන්වැලි සෑයට ඇවිල්ලා වන්දනා කරනවා අපි. අපි ඔය ආපු කට්ටිය ඔක්කොම නම් නැහැ. සමහර කට්ටිය නැහැ. අපි ඉතින් කට්ටිය වාඩි වෙලා දැන් ඔය ගාථා කියන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ පොඩි අය සෙල්ලම් කරනවා. තමයි ඉතින් අද දවසේ ඔන්න ඔතනකට තමයි ගෙවුනේ. Malah kalau kayak අද රුවන්වැලි සෑයට මල් පූජාවක් කරලා තියෙනවා නේ. මාරම ලස්සනයි කියන්න හොඳ නැතුව ඇත්ති එහෙම. දහස් පෙතිය මල්, සමන් පිච්ච මල්, රෝස මල් ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් තිබුණේ. ඇත්තටම අපිත් ගොඩක් පින් කරලා තියෙනවා ඒ මල් වන්දනා කරන්න තරම්. මොකද අද සෑහෙන්න මල් ගොඩාක් පූජා කරලා තිබුණා රුවන්වැලි සෑයේ. අපිත් හරි ආසාවෙන් තමයි මේ වන්දනා කරේ. වගේම ඒ මල් දැක්කට පස්සේ තවත් හිතට මාරම සැනසීමක් දැනුණා. ඔයාලට පේනවා ඇති බලන්න කොච්චර මල් තියෙනවද කියලා. ඇත්තටම එහෙම මල් පූජා කරන්න තරම් ඒ සිත් කොච්චර පින්වන්ත වෙන්නේ නැතිද කියලා අපිට හිතෙනවා. මේ මාරම ලස්සනයි. ඉතින් අපිත් හරි ආසාවෙන් වන්දනා කරා. ඉතින් ඇත්තටම මල් යායකට ඇවිල්ලාද කියලාත් හිතෙනවා. මොකද ඒ තරම් මල් ගොඩ තිබුණා. හරිම ලස්සනට තමයි හදලා තිබුණේ. ඉතින් අපිත් පුළුවන් විදිහට ඇත්තටම හැම පුළුවන් වෙලාවෙම අපිත් වන්දනා කරන්න ඕනේ, පින් රැස් කරගන්න ඕනේ. මාරම ලස්සනයි. ඉතින් අපි ඒ ටිකත් එහෙම වන්දනාමාන කරලා අපි දැන් ඔන්න ඉතින් රුවන්වැලි සෑයෙන් එළියට ඇවිල්ලා අපි දැන් උදේ කෑම ගන්න තමයි හදන්නේ. දැන් නම් උදේ 7යි ගානකට වගේ ඇති. ඔව්. නෑ 8යි 9යි ගානකට විතර ඇති. ඉතින් අපි උදේට පාන් තමයි කෑවේ. අපි වැව ළඟට ඇවිල්ලා කෑම කාලා ආයෙත් ඉතින් එන්න ගමන පිටත් වුණා. ඒ අතරට ඉතින් අර ඉල්ලකන මිනිස්සු එහෙම ඉන්නවනේ. අන්න යාළත් ඇවිල්ලා ඉල්ලනවා. ඉතින් අපි යාළටත් දීලා අපි එතන සින්දුවක් එහෙම දාලා ආයෙත් ඉතින් අපි ඔය එන්න තමයි හදන්නේ. ඔය අතරට පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඒ වීඩියෝ තමයි ඔය තියෙන්නේ නා.
දැන් ආයෙත් අපි බස් එකට නැගලා කට්ටියත් එක්ක ආයෙත් අපි ඔන්න ශ්‍රී මහා බෝධියට එනවා වන්දනාමාන කරන්න. අපි රුවන්වැලි සෑයට තමයි ඊට පස්සේ ආයෙත් ආවේ. තාම ඉතින් අපි කට්ටිය ගොඩාක් හිටියනේ. කට්ටියත් එක්ක කෑම කාලා වැඩ ටික කළා තමයි අපි ආයෙත් රුවන්වැලි සෑයට එන පිටත් උනේ ඉතින්. ඔයාලා බලන් ඉන්නකො දිගටම ඇත්තටම අද දවස ගොඩාක් ෂෝක්. පින් එකතු කරගත්තා, සතුටු වුණා, ඒ වගේම විනෝද වුණා. ඒ හැමදේම කරගත්තා. අපි ඉතින් අපිට ඉඳගන්න තැනක්වත් නැහැ. ඔය හිටගෙනම තමයි කෑම කන්න වාහනේ තියාගෙන මේ අපේ ස්වාමීන් වහන්සේත් දානේ ගන්නවා. ඊට පස්සේ අපි ඔය රුවන්වැලි සෑයට එන ගමන් තමයි තියෙන්නේ. ඇවිල්ලා වන්දනාමාන කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි දැන් ආයෙත් ඇවිල්ලා රුවන්වැලි සෑයට වන්දනාමාන කරලා ගාථා කියලා වැඩ ටික කරනවා. අද ඇත්තටම හරිම ලස්සනයි. අද වැස්සත් හරිම සුන්දර දවසක්. හරිම සතුටින් තමයි අද දවස පින් එකතු කරගෙන සතුටින් විනෝදයෙන් ඇත්තටම අද දවස ගෙවුවා. ඉතින් ඔයාලා බලන් ඉන්නකො ඔයාලටත් පුළුවන් හැම මොහොතෙම විනෝද වෙන්න, සතුටු වෙන්න, පින් රැස් කරගන්න. මොකද අපිට දවසක ඉතුරු වෙන්නේ ඒව විතරයිනේ. ඔන්න ඉතින් අපි රුවන්වැලි සෑයෙන් පිටත් වෙලා ඊට පස්සේ එන්න හදන්නේ තූපාරාමෙට. තූපාරාමේ වන්දනාමාන කරන්න තමයි දැන් එන්න හදන්නේ. බලන් ඉන්නකො ඉතින් අපි බස් එකේ ඇවිල්ලා ආයෙත් බැහැලා තූපාරාමෙට ආව වන්දනා කරන්න කියලා. ෆොටෝ ගැහුවා, හැබැයි වීඩියෝ කරා, ඒ වැඩත් කරා. ඉතින් එහෙම තමයි අපි තූපාරාමේ වන්දනාමාන කරලා එතන ගාථා ටිකක් කියලා ඊට පස්සේ ආයෙත් අපි එන්න පිටත් උනේ. තූපාරාමේ ඉද්දිත් චූටි පොදක් වගේ නම් ගියා. ලොකුවට වැස්සේ නම් නැහැ. එහෙම තමයි ඉතින්. අපි ඔන්න ඊට පස්සේ ආයෙත් ආවා රුවන්වැලි සෑයට වන්දනාමාන කරන්න කියලා. අපි දැන් මේ ඉන්නේ රුවන්වැලි සෑයේ. අද ටිකක් වහිනවා. ඔයාලටත් පේනවා ඇතිනේ අද ඊයේ තරම් හැබැයි වහින්නේ නැහැ. අපි පොඩ්ඩක් රුවන්වැලි සෑයට යන්න පරක්කු වුණා. එතකම් පොඩ්ඩක් එළියට වෙලා හිටියා. එතකොට තමයි දැක්කේ ස්වාමීන් වහන්සේලා දානෙට වඩිනවා කියලා. මේ හරීම ලස්සනයි. දැක්කට පස්සේ ආස හිතුණා. මේ හරිම පින්වන්තයි. ඒ වගේම විදින විදිය චූටි ළමයි ඇත්තටම අනේ එහෙම හිතන එකම කොච්චර ඇතිද කියලා හිතෙනවා. අපි ඉතින් ඒ අතරට අපිත් ඔහේ කතා කර කර ඉඳලා ඊට පස්සේ තමයි අපි ආයෙත් ඇතුළට ආවේ. අපි තුන්දෙනා ඉතින් ටිකක් කතා කර කර හිටියේ. අතරට ෆොටෝ ගැහුවා, වීඩියෝ කරා, TikTok එකේමත් කරා ඉතින්. මේ මොකද ඉතින් අපි තමුනේ සෑහෙන කාලෙක ඉන්නේ. ඒ හින්දා අලුත් අවුරුද්දකට පුළුවන් ද මාව හදන්න? පටර්ගාතු ඉරිවට්ටන බැලුන්දා ඉරිමල්විය කෙල්ල පුරුකුරු. ඔයාලට පේනව නේද මේ අපි මොනවද කරන්න කියලා? එක එක වීඩියෝ කරනවා හද. මේ මොකද ඉතින් අපි සෑහෙන කාලෙකින් හම්බුනේ. ඊට පස්සේ අපි උන් ආයෙත් බස් එකට නැගලා දවල් කෑමට එන්න තමයි හදන්නේ විශ්‍රාම ශාලාවකට. මොකද අපේ එහෙන් කට්ටිය දවල්ට උයාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඇවිල්ලා දැන් කෑම කන්න තමයි හදන්නේ. එතකොටත් ටිකක් වහිනවා ඇත්තටම. කට්ටියට කෑම බෙදලා දීලා ඊට පස්සේ ඔන්න ඉතින් අපිත් කෑම කන්න තමයි හැදුවේ. තාම ඔන්න ඉතින් ඇවිල්ලා පිඟන් එහෙම හොදලා වාජන හොදලා එතන අස් කර ගන්නවා. මොකද ටිකක් කෑම කන තැන පිළිවෙලට ලස්සනට තියෙන්න ඕනනේ. හැබැයි ඇත්තට මේ විශ්‍රාම ශාලාවත් මාරම ලස්සනයි, හරිම පිරිසිදුයි. ඔන්න ඉතින් අපි දැන් ඔය කෑම බෙදා ගන්න ගමන් තමයි ඔයාලට පේනවා ඇති නේද ලොකු මේ තැටියකට කෑම බෙදා ගන්නවා. අපිට කන්න පිඟන් නැතුව අපි ඕකට බෙදාගෙන තමයි කෑවේ. ඒකත් හරිම ෂෝක් ඉතින්. මේ අපි 3-4 දෙනෙක් ඕකට කෑම බෙදාගෙන තමයි අපි කෑවේ ඉතින්. ඇත්තටම එහෙම කෑම කද්දිත් ඒක වෙනම ආතල් එකක්. මාරම සතුටුයි ඉතින්. මේ තැටියකට කෑම දාගෙන අනිත් කට්ටිය පිඟන් වල කන්දි අපි ඒක තැටියක දාගෙන කෑවා.
ඇත්තටම ෂෝක් ඉතින් බඩගින්නක් නම් තිබ්බේ නෑ. ඇත්තට මේ වෙලේ අපි කෑවට. මොකද හැබැයි හවස් වෙලේ තමයි බඩගිනි ආවේ. මේ වෙලේ අපි කෑවට ඇත්තටම ලොකුවට බඩගින්නක් තිබුණේ නෑ. හැබැයි කෑම නම් මාරව රසයි. රස්නේ විටම තිබුණා උදේ පාන්දර වේලා තිබුණත්. ඉතින් සමහර කට්ටිය රිලැක්ස් කරා. අපි ඉතින් පොඩ්ඩක් කෑම කාලා හිටියා. ඔය මට මලක් ගෙනත් දෙන්න. මං ඇත්තටම දන්නේ ඔය මල මට ගෙනත් දෙනකම්. ඒක දැක්කට පස්සේ මට මාරම ආස හිතුණා. මේ ඔය ඉන්නේ නම් අපේ තාත්තයි බාප්පලා දෙන්නයි. ඔය ඉන්නේ අපේ මුත්තම්මා. අපි දැන් ඔය ඔතන ෆොටෝස් ගහනවා කට්ටියත් එක්ක. අපේ අම්මා, බාලම්මා, අපේ නංගි තමයි ඉන්නේ. අපේ නැන්දලා ඉන්නවා. චූටි ආච්චි මානුසුම් කර පැවසනේ මට මතකයි කිරියම්නේ. මං අපේ මුත්තම්මට මලක් දුන්නනේ. මේ ඊට පස්සේ මල දීලා කොහමරි දන්නේ නැහැ මුත්තම්මා. මල දීලා මං ආයෙ පෙන්නන්නේ කවුද ඉන්නේ කියලා අහනවා. මේ මුත්තම්මා ඒ මල දැක්කට පස්සේ මාර විදියට hina වුණා. ඒක දැකීතිත් ලස්සනයි ඇත්තටම. අපි ඊට පස්සේ ඔය පේනව නේද මං කරන වැඩ. එයාලත් හැබැයි මටම හරියනවා. අපි ඊට පස්සේ ආයෙ පිටත් වෙලා ඔය උඩමළුවට ආවා. ආයෙ වන්දනාමාන කරන්න. දැන් ඉතින් අපි උඩමළුවේ තමයි ඉන්නේ. පිරිකර ඒ බාණ්ඩ ටික අපි ලෑස්ති කරලා පූජා කරන්න තමයි දැන් ආයෙත් මේ හදන්නේ අපි. ඔයාලා ඉතින් බලන් ඉන්නකො මේ වෙලේ නම් පොඩි පොදක් යනවා ඇත්තටම. පොඩ්ඩක් විතර වහිනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා පිළිම වහන්සේලාට පූජා කරලා ආයෙත් ස්වාමීන් වහන්සේ අපි මුත්තම්මලා අපි කට්ටිය එකතු වෙලා පිරිකර මල් ඒ දේවල් අපි පූජා කරා. පූජා කරලා ඊට පස්සේ අපි එතන තියෙන ශාලාවට ඇවිල්ලා බණ කියන්න තමයි හැදුවේ. බණ කියන්න කියන සාදුගෙන් බණ අහන්න තමයි හැදුවේ. ඉතින් එහෙම තමයි අපේ අද දවස ගෙවුනේ. අපේ මුත්තම්ම තමයි ඔය ඉන්නේ. දැන් නම් අපේ හාමුදුරුවෝ බණ කියන්න ලෑස්ති වෙනවා. අපි කට්ටියත් ලෑස්ති වෙනවා ශාලාවේ ඉඳගෙන. අපේ කට්ටිය තාම එන ගමන් තමයි දැන් ඔය ඔතෙන්ට බණ අහන්නේ. දැන් ඉතින් අපි ඔය රුවන්වැලි සෑයනුත් උඩමළුවෙනුත් එළියට ඇවිල්ලා ආයෙ එන්න තමයි ඔය හදන්නේ. ඒ අතරට ඉතින් අපි ඊට කලින් තමයි ඔය මල් පහන් පූජා කරනේ වැඩ ටික එහෙම කරේ. ඔය තියෙන්නේ ලංකාරාමේනේ. ඔය අපි මල් පහන් පූජා කරන තැනට ඊට පස්සේ හඳුන්කුරු පහන් පත්තු කරන තැනට ඇවිල්ලා ඒව පත්තු කරා. ඒ අතරට ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ වෙලෙත් චූට්ටක් විතර වහිනවා. ඔය අපි උඩමළුවේ. ඔය උඩමළුවේ ඉඳන් අපි දැන් එන්නේ ඔය මේ හඳුන්කුරු පහන් විතර පත්තු කරන තැන තියෙන්නේ. අන්න එතෙන්ට එන ගමන් තමයි දැන් ඔය අපි ඉන්නේ. ඊට පස්සේ උඩමළුවට ඇවිල්ලා අපි ඒ ටිකත් කරලා වන්දනාමාන කරලා ඊට පස්සේ තමයි අපි ඔන්න ඉතින් එන්න ගමන පිටත් උනේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ ඒ අතරට කොහොමද අපේ අද දවස ගෙවුනේ කියලා. ඇත්තටම හරිම ලස්සනයි. අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ. හාමුදුරුවෝ තමයි ඉන්නේ. හාමුදුරුවෝත් හරි හොඳයි පින්වන්තයි. බණ කියලා දෙනවා හැමදේම ඕන දෙයක් අහන්න පුළුවන්. ඉතින් අපි දැන් ආයෙත් ඔය එන්න පිටත් වෙලා ඔය පේනව නේද? පොඩි වීඩියෝ ක්ලිප් ගන්නවා. ඒව නම් ගන්න මම නෙමෙයි අපේ නංගි කෙනෙක්. එයාටත් ඕනේ වීඩියෝ කරන්න කියලා තමයි යාවේ ෆෝන් එක ගත්තේ. මහත් ඉතින් දුන්නා. මේ ඉතින් එහෙම තමයි අද දවසේ ගෙවුනේ. ඇත්තටම ෂෝක් ඉතින්. ඊට පස්සේ අපේ කට්ටිය ඇවිල්ලා ඔය දැන් බස් එකට කට්ටිය නගිනවා. ඒ වැඩ තමයි දැන් මෙතන වෙන්නේ. ඔය කියනවනේ අපේ කට්ටියත් එක්ක පින් කරන්න වගේම
සතුටු වෙන්න විනෝද වෙන්න ඒවටත් මාරම හොඳයි. ෂෝක් ඇත්තටම හැමෝම මාරම හොඳයි. කවුරුත් කියලා වෙනසක් නැහැ. හැමෝම එක වගේ. ඉතින් අපි හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා ඊට පස්සේ වන්දනාමාන ටික කරලා ඉතින් අපි දැන් අද ගමන අවසන් කරන්න තමයි හදන්නේ. ඔයාලට පේනව නේද මේ මල්? ඇත්තටම දැක්කහමත් මාර විදිහට හිතනි වෙනවා. කියාගන්න තේරෙන්නේ නැහැ ලස්සනයි. මේ වගේ මල් පූජා කරන්න ඇත්තට මේ හිත කොච්චර පින්වන්ත වෙන්නේ නැතිද කියලා හිතෙනවා. ඒවා දකිද්දී ලස්සන මල් යායක ඉන්නවා වගේ දැවුනේ. මාරම ලස්සනයි ඉතින් ඔයාලත් මම කියන්නේ මම වගේ විතරක් නෙමෙයි. ඔයාලටත් පුළුවන් විදිහට පුළුවන් හැම වෙලෙම සතුටු වෙන්න විනෝද වෙන්න ඒ වගේම පින් රැස් කරගන්න. මොකද අපිට දවසක ඉතුරු වෙන්නේ ඒව විතරයිනේ යාළුවනේ. ඉතින් මාත් එහෙමයි. ඒ වගේම මම සාමාන්‍යයෙන් මොකක් හරි වුණා වීඩියෝ කරන්න අමතක කරන්නේ. මොකද ඒක මට ලස්සන මතකයක්. ඒක මට දවසක බලන්න පුළුවන්. අඬන්න නැතුව hina වෙවි බලන්න පුළුවන්. අනේ අපි මේ කොච්චර දේවල් කරලා තියෙනවද කියලා ලස්සන මතක ඔළුවේ විතරක් තියාගන්න නැතුව හිතේ විතරක් තියාගන්න නැතුව ඒවා වීඩියෝ වලින් අවුරුදු ගානකට පස්සේ දකිද්දි තවත් අන්න ඒකින්ද මම ඉතින් වීඩියෝස් ගේන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්. එහෙනම් ආයෙත් අපි ලස්සන වීඩියෝස් වලින් ෆොටෝස් වලින් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝම හිතන පතන සියලුම දේවල් ඒ විදිහටම හොඳ විදිහට ඉෂ්ට වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.